Hello anime fans! ඉතින් අද අපි බලන්නේ Dragon Ball Z episode 29 and 30. ඉතින් ඕගොල්ලෝ තාමත් කලින් episode ටික බලලා නැත්නම් අනිවාර්යෙන් ගිහලා බලන්න. නැත්නම් ඔයාලට මේ series එක වැඩි තේරෙන එකක් නැහැ. එහෙනම් ඉතින් අපි තවත් වැඩි කතා නැතුව අද episode ටික බලමු. හැමදෑම් වගේ මේ එපිසෝඩ් එක පටන් ගද්දිත් නෙපා කෑ ගහන්න ගන්නවා. මම තමයි මුළු ස්ටේන් නාමිකම් පාලනය කරේ. ඔයා මට කම්පෙයා කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි කියලා. නෙපායි ගෝකුට ඇටැක් කරන්න ගන්නවා. ඒ වුණාට ඉතින් වැඩක් වෙන්නේ නැහැ. ගෝකුගේ හැම පාරම ඩොච් කළා. ආයි නෙපාට ඇටැක් කරනවා. නෙපාත් ඉතින් කැකරෝඩ් කියලා කෑ ගහලා එයාගේ ඇටැක් එකකට එනර්ජි එක කලෙක්ට් කරන්න ගන්නවා. එනර්ජි එක කලෙක්ට් කළ ඉවරලා ගෝකුට ඇටැක් කරනවා. ඒ වුණාට ඉතින් වැඩක් වෙන්නේ නැහැ. ඒක ගෝකුට වැදුනත් ගෝකුට නම් කිසිම තුවාලයක්වත් මුකුත් වෙලා නැහැ. ඒක දැකලා නම් ඉතින් නෙපාට මාරම තරහයි. නෙපා එමත් ගෝකුට ටැක් කරන්න යද්දී ගෝකුත් හයියෙන් පියාඹලා ඇවිල්ලා මේක පිකොළ වෙනුවෙන් කියලා නෙපා ගොල්ලොට හයියෙන් එකක් ගහනවා බිමට ඇදගෙන වැටෙන්න. බිමට වැටෙන ගමන් ඉද්දී පැත්තෙන් ඇවිල්ලා මේක යම්චට කියලා පයින් පාරකුත් ගහනවා. ඒක දැකපු ක්‍රිලන්ටයි ගෝහන්ටයි නම් මාරම සතුටුයි. ඒ වුණාට ඉතින් නෙපා නම් තාම මැරිලා නැහැ. ගල් ටිකක් අස්සෙන් එළියට එනවා. එහෙම්මම නෙපා ගලක් විසික් කරනවා මම ඔයාට වෛර කරනවා කියලා. එහෙම්මම ගෝකු කියනවා ඔයා බය පරදිනවට ඔයා තාම ඔයාට වැඩිය පවර්ෆුල් කෙනෙක්ව ෆයිට් කළේ නැහැ කියලා. ඒකට නෙපාට තරහා ගිහිල්ලා ගෝකුට බැනගෙන ගෝකුට ඇටැක් කරන්න කියලා ඉස්සරහට එනවා. එහෙම්මම විජිටා හිතනවා අර බූරුවට කිසිම අදහසක් නැහැ. එයා කාවද ෆයිට් කරන්න යන්නේ කියලා. ඒ වුණාට ඉතින් මේ පාරනන්න එපා කෑ ගහලා පවර් අප් එකක් වගේ එකක් ගන්නවා. එහෙම්මම ආයි ගෝකුයි නෙපයි ෆයිට් කරන්න ගන්නවා. නෙපා හැමම මං තාම පටන් ගත්තා විතරයි කියලා කටින් ලේස් එකක් යවනවා. ඒ වුණාට ඉතින් ගෝකු නම් කාමේහාම එකක් යවලා නෙපාගේ ඇටැක් එකෙන් බේරෙනවා. එහෙමම විජිට කෑ ගහනවා ඔයා ඇතුලේ එපා ඔයා හොදටම ඇති. දැම්මම් පල්ලහැට එන්න ඔයා අපිට හොදටම ලැජ්ජ කරා කියලා. ඔයාට තාම එකපාරක්වත් ගහගන්න බැරි වුණාන්න එපා කියලා. එහෙමම ආයෙ එපා කියවන්න ගන්නවා. මට පේන විදිහට විජිටට වව තනියෙන් මරන්න ඕන වෙලා වගේ. දැන් අපි බලමු ඔයා කොහොමද විජිටගෙන් බේරෙන්නේ කියලා. එහෙමම නෙපා කියනවා මං දැන් මොකද කම්මැලිකම යාව ගන්න කරන්න කියලා. ගෝහානුයි ක්‍රිලුයි දිහා බලලා ඇටැක් කරන්න යනවා. ගෝකුත් ඉතින් නිකන් බලන් ඉන්නේ නැහැ. නෙපාව ෆලෝ කරන්න ගන්නවා. ඒ වුණාට ගෝකුට තේරෙනවා මෙහෙම ගියොත් එයාට නෙපාව නවත්තන්න වෙන්නේ නැහැ කියලා. ඒක නිසා ගෝකු KO කෙන් ඇටැක් කියලා ඒක ටෙක්නික් එකක් පාවිච්චි කරනවා. අන්න ඒකෙන් ගෝකුගේ ස්ට්‍රෙන්ත් එකයි ස්පීඩ් එකයි වැඩි කරන නිසා ගෝකු ඉක්මනටම ගිහිල්ලා නෙපාට ඇටැක් කරන්න ගන්නවා. ගෝකු ඊට පස්සේ නෙපාව උස්සලා විජිටගේ පැත්තට විසික් කරනවා. එහෙමම ගෝකු විජිටට කියනවා එයා දැන් මම ෆයිට් කරන්න නැගිටින එකක් නෑ. ඒක නිසා ආපු තැනකට එයාට උදව් කරන්න අරන් ගියා නම් හරි කියලා. එහෙමම විජිට හිතන්න ගන්නවා කොහොමද එයා ඒ වගේ බලයක් ගත්තේ? ඒ ටෙක්නික් එක පාවිච්චි කරපුවාම එයා මාරම් වේගවත් සහ පවර්ෆුල්. එයා ඒක කොහොමද කරේ කියලා විජිට බය වෙන්න ගන්නවා. ගෝකු ක්‍රිලන්ට කියනවා ආයක කෝ කියන ටැක් එක ඒක පාවිච්චි කරපුවාම මගේ පෙනීමයි ස්පීඩ් එකයි ස්ට්‍රෙන්ත් එකයි වැඩි වෙනවා. ඒ වුණාට ඒක එච්චර වෙලා නම් පාවිච්චි කරන්න බෑ. ටික වෙලාවකට විතරයි පාවිච්චි කරන්න පුළුවන් කියලා. එහෙමම ගෝකුට කින්කායිගේ ප්ලැනට් එකේ කරපු ට්‍රේනින් මතක් වෙනවා. තව කින්කායි දෙයක් කියලා දෙනවා ගෝකු යන්න කලින් ඒ තමයි ගෝකු ඔයා දැන් කෝ කියන ටැක් එක මාස්ටර් කරලා තියෙන්නේ. ඒ වුණාට ඔයා පරිස්සම් වෙන්න ඕනේ. එයාට හම්බෙන ලොකු පවර් එක ඔයා ගොඩක් වෙලා පාවිච්චි කරොත් ඔයාගේ බොඩි එකට ඒක දරා ගන්න බැරුව ඔයාගේ බොඩි එක පුපුරන්න පුළුවන් කියලා. එහෙම්මම අපිට පෙන්නනවා නෙපා විජිටගෙන් උදව් ඉල්ලනවා. විජිටත් ඉතින් නෙපාට අත දෙනවා. නෙපා ඉතින් තැන්ක් යූ කියලාත් කියනවා. ඒ වුණාට ඔයා මහා ලැජ්ජාවක් කියලා නෙපාව හයියෙන් අහසට විසික් කළා. ඊට පස්සේ විජිට එනර්ජි එක කලෙක්ට් කරන්න අරගෙන නෙපාට ඇටැක් කරනවා. නෙපා කරලා මැරිලා යනකම්. ඒක දැකපු හැමෝම ෂොක් වෙලා විජිට නම් ඉතින් එයා හරි ලොකු වැඩක් කරා වගේ hina වෙනවා. ඊට පස්සේ ගෝකු ගෝහන්ට ක්‍රෙන්ටයි කියනවා දැන් ඔයගොල්ලෝ මාස්ටර් රෝෂ්ලකට ගියා නම් හරි කියලා. බුලින්ම නම් ගෝහන් යන්න කැමති වෙන්නේ නැහැ. ඒ වුණාට ක්‍රෙන්ටන් කියනවා තේරුම් ගන්න ගෝහන් අපි දෙන්නගෙන් කවුරු හරි විජිට අල්ලගෙන තර්ජනය කරොත් ගෝකුටත් කරන්න දෙයක් නැති වෙනවා. ඒක හින්දා අපි යන එක තමයි හොඳ කියලා. විලන් යන්න කලින් කියනවා විජිටට සාමාන්‍ය සේන්ස් වගේ වීක්නස් එකක් නෑ. එයාගේ නෙට් අල්ලපුවාම එයාට කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා. එහෙමම විජිට කෑදහනවා දැන්වත් ෆයිට් කරන්න පහලට එනවද? හරිම කම්මැලි කියලා. මම ගෝකු පහලට ගිහිල්ලා විජිටට කියනවා මෙතන නම් ෆයිට් කරන්න බෑ. මම මේට වැඩි හොඳ තැනක් දන්නවා. අපි එතෙන්ට යන් කියලා. විජිටත් ඉතින් කමක් නෑ අපි යන් කියලා. ගෝකු පස්සෙන් යනවා. එයා යන් කියපු තැනට ගෝකු යන ගමන් හිතනවා මං ගොඩක් අවධානයෙන් ඉන්න ඕනේ. මම දන්නේ හරියට මෙයා කොච්චර පවර්ෆුල්ද කියලා. ගෝකු විජිටව කදු වගේ ගල් ගොඩක් තියෙන තැනකට එක්කන්න ගිහිල්ලා ඒ දෙන්නම දල් දෙකකින් හිට ගන්නවා. එහෙමම විජිට ගෝකුට කියනවා ඇකරොත් අපි දෙන්න ෆයිට් කරන්න ඕනේ නෑ. මටවත් හොඳ රස්සාවක් තියෙනවා.
ඔයා මාත් එක්ක එකතු වෙලා වැඩ කරන්න අපිට මේ ලෝකෙන් පාලනය කරන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් ඔයාට ඕන දෙයක් තියෙනවා ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. ගෝකු කියනවා මට මේත් එකේ මට ඕන හැමදේම තියෙනවා. අනික මන් දන්නවනේ විජිටා. ඔයා ඔයාගේ යාළුවන්ට සලකන විදිය කියලා. විජිටා කියනවා ඒකත් එහෙමද? එහෙනම් ඔයාට ඕන විදියකට ඉන්න කියලා. ඒ දෙන්න ෆයිට් කරන්න ලෑස්ති වෙනවා. එහෙමම ඉතින් ගෝකු මුලින්ම ගිහලා විජිටාට අටැක් කරන්න ගන්නවා. මුල්ටිකේ නම් මේ ෆයිට් එක දෙන්නටම එක වගේ තියෙන්නේ. ඒ වුණාට යන්න යන්න විජිටා පවර්ෆුල් වෙනවා. ගෝකු හිතුවටත් වැඩිය විජිටා ගොඩක් පවර්ෆුල්. මුල්ටිකේ නම් ගෝකු ගොඩාක්ම කුටි කනවා. ගෝකු කියනවා එයා පවර්ෆුල්. මං හිතුවට වැඩිය ගොඩාක් පවර්ෆුල්. ඒත් එයා කොච්චර පවර්ෆුල් වුණත් මං අනිවාර්යෙන් මේව පරද්දනවා. ඊට පස්සේ ගෝකු එයාගේ කේෝකෙන් ටෙක්නික් එක පාවිච්චි කරනවා. ගෝකු කේෝකෙන් ටෙක්නික් එක පාවිච්චි කරලා විජිටාට දිගට ඇටැක් කරන්න ගන්නවා. ඒ වුණාට ඉතින් එච්චර ලං වෙලා ඇටැක් කරන්න වෙන්නේ නැහැ. විජිටා පිටිපස්සෙන් මතුවෙලා ගෝකුට ඇටැක් කරනවා. ඉතින් එයාගේ කේෝකෙන් ඇටැක් එකත් ඉවර වෙනවා. ඊට පස්සේ විජිටා කියනවා ඔයාගේ කේෝකෙන් ඇටැක් එක නම් ගොඩක් හොඳයි. ඒ වුණාට මං ඔය වගේ ටෙක්නික් තියෙන අයත් එක්ක ගොඩක් ෆයිට් කරලා තියෙනවා කියලා. ඕනට ගෝකුඩන් කියනවා මේ ෆයිට් එක දැන් යන විදිහට නම් සමහර විට මට දිනන්න පුළුවන් වෙයි කියලා. එහෙල්ලනු විජිටා පවර් අප් වෙන්න ගන්නවා. හැබැයි අනිත් අයගේ පවර් අප් වගේ නන්නේ මේ විජිටාගේ පවර් අප් එකට තුගෙන නිකම් භූමිකම්පාවක් ආවා වගේ විජිටාගේ පවර් එක දැකලා ගෝකු ෂොක් වෙනවා. විජිටාගේ පවර් අප් එක වුණාට පස්සේ එයා ටෙලිපෝට් වෙවි ගෝකුට ඇටැක් කරන්න ගන්නවා. ගෝකු කේෝකෙන් ටෙක්නික් එක පාවිච්චි කරත් අඩක් වෙන්නේ නැහැ. විජිටාගේ ඇටැක් නවත්තන්න බෑ. මම ගෝකු කියනවා ඩබල් කේෝකෙන් ඇටැක් එක වැඩ කරන්නේ නැත්තම් මම ට්‍රිපල් කේෝකෙන් ඇටැක් එක පාවිච්චි කරනවා කියලා. ඉල්ලේ කේෝකෙන් ඇටැක් එක ගැන කියනවා නම් ඒක පාවිච්චි කරන්න පුළුවන් මල්ටිප්ලේයර්ස් ගොඩක් තියෙනවා. ඩබල් කේෝකෙන් එකෙන් ගෝක්ති පවර් එක ගුණයක් වැඩි කරනවා. ඒ වගේ තුන්වෙනි එකෙන් තුන් ගුණයක් වැඩි කරනවා. ඔයාගේ බොඩි එකට ඕන තරම් ප්‍රමාණයක් දරා ගන්න පුළුවන් නම් ඔයාට කේෝකෙන් එකෙන් ඕන ගානක් යූස් කරන්න පුළුවන්. හැබැයි දරා ගන්න බැරි වුණොත් ඔයා පුපුරලා යනවා. එහෙමම අපිට පේනවා මාස්ටර් යාරුටෝබි ගෝකුයි විජිටායි ෆයිට් කරන එක හැංගිලා බලන් ඉන්නේ. ඉතින් මේක මතක තියාගන්න මේක ඉස්සරහ එපිසෝඩ් වලදී ඕන වෙනවා. එහෙමම ගෝකු ට්‍රිපල් කේෝකෙන් ඇටැක් එක පාවිච්චි කරන්න ලෑස්ති වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා කින්කායි නම් බය වෙනවා. මම ගෝකුවේ ට්‍රිපල් කේෝකෙන් ඇටැක් එක පාවිච්චි කරන්න තරම් ට්‍රේන් කරේ නැහැ කියලා. ඉන්කායි කියනවා ගෝකු එයා පරිසම් වෙන්න කියලා. එහෙමම ඉතින් ගෝකු එයාගේ ටෙක්නික් එක පටන් ගන්නවා. එහෙමම අපිට පේනවා බුල්මව එයා ගෝකුගේ පවර් ලෙවල් එක සේන්ස්ලාගේ ස්කවුට් එකකින් බලන් ඉන්නේ. බුල්ම කියනවා ගෝකුගේ පවර් ලෙවල් එක ගොඩක් වැඩි වෙලා කියලා. එහෙමම ඒ ස්කවුට් එකටත් ගෝකුගේ පවර් ලෙවල් එකයි ට්‍රාන්ස්ෆෝමේෂන් එකයි දරා ගන්න බැරුව ස්කවුට් එක පුපුරලා යනවා. අනිත් පැත්තෙන් අපිට පේනවා ගෝකු එයාට පුළුවන් උපරිම try කරනවා කේෝකෙන් 3 එක පාවිච්චි කරන්න. විජිටා ෂොක් වෙලා බලන් ඉද්දි ගෝකු කේෝකෙන් 3 එක ඇක්ටිව් කරගෙන විජිටාට ඇටැක් කරන්න එද්දිම අද එපිසෝඩ් එක ඉවර වෙනවා. මේ ටිකේ නම් පොඩ්ඩක් වීඩියෝ දාන්න බැරි වුණා. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිමට එකෙත් සවුන්ඩ් ක්වොලිටි එක ගොඩක් අඩු වෙලා ඇති. මොකද කියනවා නම් මේ රිවිව් එක කරද්දි මැද හරියේදී මගේ හෙඩ්ෆෝන් එක මගේ ලැප් එකට වැඩ කරන්නේ නැතුව ගියා. ඒක නිසා මම ලැප් එකේ නෝමල් මයික් එකෙන් තමයි මේ රිවිව් එක කරේ. ඒ වුණාට කූලින් ෆෑන් එකේ සද්දය ඔක්කොමත් එක්ක වොයිස් එක හරිය නැහැ. මම මේ ගානට හරි වොයිස් එක ගත්තේ Adobe එකේ වොයිස් එන්හැන්සර් එකක් පාවිච්චි කරලා. හරි එහෙනම් මම ඊළඟ වීඩියෝ එකත් ඉක්මනට දාන්නම්. channel එක subscribe කරලා තියාගන්න. bye.